ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඉස්කෝලේ YouTube නාලිකාවෙන් අපි අද කතා කරන්නේ හතර ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළව 9 වෙනි තේමාව. තේමාව තමයි ගමනාගමනය. අපි බලමු මේ තේමාවේදී ඔයාලට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔයාලා හැමෝම එකතු වෙන්න පුංචි ඉස්කෝලේ YouTube නාලිකාවත් එක්ක මේ තේමාවේදී පුතේ අපිට කතා කරන්න ගොඩාක් වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් පදිකයෝ වෙලා පාරේ ගමන් කරන අපි වගේම පාරේ වාහනවල යන රියදුරන් අනුගමනය කරන්න ඕනේ නීති රීති මොනවද කියලත් අපි ඉගෙන ගන්න ඕනේ. මුලින්ම අපිට තියෙන්නේ පදිකයන්. එහෙම නැත්නම් පාරේ ගමන් කරන්නන් අනුගමනය කරන්න ඕනේ නීති රීති මොනවද කියලා. බලන්නකො මුලින්ම තියෙනවා පාරේ දකුණු පසින් ගමන් කිරීම. අපි පාරේ යනවා නම් අනිවාර්යයෙන්ම පාර මැදවත් පාරේ වම් පැත්තෙන්වත් නෙමෙයි යන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම පාරේ දකුණු පසින් තමයි ගමන් කරන්න ඕනේ. ඒ වගේම පදික මාරුව. එහෙම නැත්නම් අපි කියනවා සුදු ඉර, කහ ඉර මෙන්න මේ වගේ නම් වලින් හඳුන්වන්නේ අපි පදික මාරුව. මේ පදික මාරුව තියෙන තැන් වලින් පමණක් පුතේ අපි පාර මාරු වෙන්න ඕනේ. අපිට කොච්චර හදිස්සි වුණත් අපිට ගමන යන්න ඕන වුණත් මේ පදික මාරුවක් නැත්තම් අපි පාර මාරු වුණොත් ඒක අපි කරන ලොකු වැරැද්දක් වෙනවා. ඊළඟට තියෙන්නේ මේ පදික මාරුව භාවිතයේදී අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. පළවෙනි එක තමයි පාරේ දකුණ හා වම්පස යන දෙපැත්තම හොඳින් බලලා තමයි අපිට පාර මාරු වෙන්න පුළුවන් නම් එතන ඒ වෙලාව ආරක්ෂිතයි කියලා හිතෙනවා නම් අපි පාර මාරු වෙන්න ඕනේ. චූටි දුවලා පුතාලට කවියක් මතක් වෙනවා ඇති. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැතිනම් ඉක්මනටම මාරු වෙන්න. මේකිනුත් කියන්නේ අපි කොහොමද හරියටම පාර මාරු වෙන්න ඕනේ කියලා. ඊළඟ එක තමයි වාහන නිතර ගමන් කරන මාර්ගයකදී වාහනවල ගමන් කරන රියදුරන් තමා පාර මාරු වීමට සූදානම් කියලා දැක්කහම තමයි පුතේ අපි පාර මාරු වෙන්න ඕනේ. එයාලා වෙන අවදානවල යනවා නම් එයාලා අපි පාර මාරු වෙනවා කියලා දන්නේ නැත්නම් කොයි වෙලේවත් අපි පාර මාරු වෙන්න හොඳ නැහැ. ඊළඟට අපිට පාර මාරු වෙන්න වාහන කොච්චර තදබදයක් තිබ්බත් එයාලා අවස්ථාවක් දෙනවනේ. ඒ අවස්ථාවේදී පුතේ අපි හරි ඉක්මනින්ම පාර මාරු වෙන්න ඕනේ. පාර මාරු වෙනකොට දුරකථනය භාවිත කර කර අනික් පැත්තේ ඉන්න කෙනත් එක්ක කතා කර කර එහෙම නැත්නම් රංචුවක් විදිහට පාර මාරු වෙන එක නම් කරන්න හොඳම නැති දෙයක්. මෙන්න මේවා තමයි අපි පාර මාරු වෙනකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ආලෝක සංඥා පුවරුව. මේක දැක්කහම චූටි දුවලා පුතාලට මතක් වෙනවා ඇති ආලෝක සංඥා පුවරු ඔයාලා දැකලා තියෙන තැන්. මේකේ මේ ආලෝක සංඥා පුවරුවේ පුතේ අපිට බල්බ වර්ග 3ක් තියෙනවා. ඒකෙන් රතු, කහ, කොළ කියලා ඒ බල්බ ටික අපිට නම් කරන්න පුරුවන්. රතු බල්බය දැල්ලුනහම අපි අපේ වාහනය නතර කරන්න ඕනේ. කහ බල්බය දැල් වෙනකොට අපි අපේ වාහනය ගමනට සූදානම් කරගන්න ඕනේ. කොළ බල්බය දැල් වෙනකොට ගමන ආරම්භ කරන්න ඕනේ. මෙන්න මේක තමයි වාහනවලට තියෙන ආලෝක සංඥා පුවරුව. ඊළඟට පදිකයෝ වෙන අපිට ආලෝක සංඥා පුවරුවක් තියෙනවා. ඒක තමයි මේ රූපෙන් දැක්වෙන්නේ. ඒකේ රතු වර්ණයෙන් ඉන්න මිනිසා පත්තු වෙලා තියෙනවා නම් පුතේ අපි පාර මාරු වෙන්නේ නැහැ. කොළ වර්ණයේ මිනිසා තිස් වෙනවා නම් අපි පාර මාරු වෙන්න ඕනේ. චූටි දුවලා පුතාලා මේ දෙක හොඳින් මතකයේ තියාගන්න.
ඊළඟට අපි කතා කරන්නේ මේ ආලෝක සංඥා පුවරු තියෙන ස්ථානවලින් පාර මාරු වුණාම අපිට ලැබෙන වාසි මොනවද කියලා. එතකොට වාහන තදපදය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පදිකයෝ වෙලා පාරේ ගමන් කරන අපිට වෙන අනතුරු සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම අපි හැමෝටම මේක පහසුවක් වෙනවා. වාහනය පදවන කෙනාට වගේම පාරේ ගමන් කරන අපිටත්. ඒ වගේම ආරක්ෂාකාරී බවක් අපිට දැනෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මහා මාර්ගයක එහෙම නැත්නම් පාරක ගමන් කරනකොට අපි පවත්ව ගන්න ඕනේ යහපුරුදු මොනවද කියලා. අපි අනිවාර්යයෙන්ම පාරේ දකුණු පැත්තේ ආයිනෙන් තමයි ගමන් කරන්න ඕනේ. ඒ වගේම පදික මාරුව කලිනුත් කිව්වේ කහ ඉර එහෙම නැත්නම් සුදු ඉර මේවා තියෙන තැන් වලින් විතරයි අපි පාර මාරු වෙන්නේ. කොයි වෙලේවත් රංචු විදිහට අපි පාරේ ගමන් කරන්නේ ඒ වගේම පාරේ යනකොට අපි අතේ තියෙන දේවල් පාරට විසි කරන්නෙත් නැහැ. අපිට දීලා තියෙනවා මාර්ග නීති පද්ධතියක්. ඒ පද්ධතිය නම් අනුගමනය කරන්නම ඕනේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි පාළු ස්ථානවල වගේම සතුන් මාරු වෙන තැනුත් අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන්නේ. ඒ වගේ තැන්වලින් ගමන් කරනකොට පුතේ හරිම සැලකිලිමත්කමින් ආරක්ෂාකාරීව තමයි ගමන් කරන්න ඕනේ. ඒ වගේම මේ පාරේ ගමන් කරනකොට පාර දෙපැත්තේ තියෙනවා පොදු දේපල වගේම පෞද්ගලික දේපල. මේ කිසි දෙයකට අපි හානි කරන්න නම් හොඳ නෑ. සමහර අවස්ථාවල අපි ගමන් කරනකොට මේ ගොඩනැගිලි ඉදිකරන වැඩබිම් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේ තැන්වලින් ගමන් කරනකොට හරි සැලකිල්ලෙන් තමයි අපි ගමන් කරන්න ඕනේ. ඒ වගේම කොයි වෙලේවත් අපි පාරේ ගමන් කරනකොට වෙනත් වැඩවල නිරත වෙන්න නම් හොඳ නෑ. සමහර අය දුරකථන භාවිත කරනවා, පුවත්පත් කියවනවා, කෑම කකා ගමන් කරනවා, යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා, විහිළු කරනවා. මෙන්න මෙහෙම ගමන් කරොත් එහෙම අපිට අනතුරක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ පාරකදී සිද්ධ වෙන අනතුරු වගේම ඒ අනතුරු සිද්ධ වෙන්නේ නැතුව ඒවා වළක්ව ගන්න අපි කරන්න ඕන දේවල් මොනවද කියලා. බලන්නකො මුලින්ම මෙහෙම තියෙනවා. සිසුවෙක් පාර මාරු වීමේදී බසයකට හැප්පී තුවාල වීම. මෙහෙම වුණොත් ඒක වළක්ව ගන්න නම් පුතේ අපි අනිවාර්යයෙන්ම කහ ඉර එහෙම නැත්නම් සුදු ඉරෙන් පමණක් පාර මාරු වෙන්න ඕනේ. අපි රියදුරෙක් කියලා හිතන්නකෝ. එහෙනම් අපි රිය ධාවනය කරනකොට අනිවාර්යයෙන්ම පුතේ අවධානයෙන් පාර දිහා බලාගෙන වෙන වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව පාරේ වාහනය ගමන් කරවන්න ඕනේ. දෙවැනි අනතුර තමයි දුරකථන භාවිත කරමින් ගමන් කිරීම නිසා වාහනයක හැප්පීම. මෙන්න මේකෙදී ඒ අනතුර වළක්ව ගන්න නම් පුතේ අපි ජංගම දුරකථන භාවිත කරන්නේ නැතුව පාරේ ගමන් කරන්න ඕනේ. ඊළඟට තියෙනවා පය ලිස්සා යාම නිසා මාර්ගයේ ඇද වැටී තුවාල වීම. මේක වළක්ව ගන්න නම් අපි අනිවාර්යයෙන්ම පාරටවත් පාර දෙපසටවත් කුණු කසල නම් දාන්න හොඳ නෑ. ගොඩක් වෙලාවට කෙසෙල් එලි, අඹ එලි මෙන්න මේ වගේ දේවල් පෑගුණාම තමයි අපිව ලිස්සලා වැටෙන්නේ. ඊළඟ එක වාහන දෙකක් එකිනෙකට ගැටීමෙන් එහි ගමන් කළ අයෙකුට තුවාල වීම. මේ වගේ අවස්ථාවකදී අපි මේක වළක්ව ගන්න නම් වාහනය පදවන රියදුරන් විදිහට අපි කොයි වෙලේවත් අධික වේගයෙන් අපේ රිය ධාවනය කරන්න හොඳ නෑ. ඒ වගේම අපිට මාර්ග නීති රීති තියෙනවනේ. ඒවා අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම වාහනයක් ඉස්සර කරනවා නම් හැම පැත්තම බලලා තමයි පුතේ අපි වාහනය ඉස්සර කරන්න ඕනේ. ඊළඟ එක ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක්. එහෙම නැත්නම් වැඩබිමක් ඉදිරියෙන් ගමන් කරනකොට යමක් වැදී තුවාල වීම. මෙන්න මේක වළක්ව ගන්න නම් අපි පුතේ අපි ගමන් කරනකොට අනිවාර්යෙන් පදික වේදිකාව පාවිච්චි කරන්න ඕනේ.
ඒ වගේම අවධානයෙන් තමයි මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඒ වගේම මම තවත් දෙයක් කියන්නම්. මෙන්න මේකට වැඩබිමක් ඉදිරියෙන් අපි ගමන් කරනවා නම් හරි ඉක්මනින් අපි එතනින් ගමන් කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ ගමනාගමනයට අපි යොදා ගන්න වාහන. පොදු වාහන වගේම පෞද්ගලික වාහනත් අපි ගමනාගමනයට යොදා ගන්නවා. අතීතයේත් යොදාගත්තා, වර්තමානයේත් යොදා ගන්නවා. මෙතන නම් ගොඩක් තියෙන්නේ වර්තමානයේදී යොදා ගන්න වාහන. බසය, බයිසිකලය, ලොරිය, දුම්රිය, කාරය, පාපැදිය, වෑන් රථය, නැව්, ගුවන් යානා මෙන්න මේවා වර්තමානයේදී අපි ගොඩක් භාවිත කරනවා. ඊළඟට අපි කතා කරන්නේ පොදු වාහන ගැන. පොදු වාහන කියන්නේ පුතේ සියලුම දෙනාට පොදුවේ ගමන් කරන්න පුළුවන් වාහන. දුප්පත් පෝසත් ගැහැණු පිරිමි මෙන්න මේ වගේ කිසිම ભેදයක් නැතුව අපි සියලු දෙනාටම මේ වගේ ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ ගමන් කරනකොට අපිට දරා ගන්න පුළුවන් සුළු මුදලක් තමයි අය කරන්නේ. පොදු වාහනවලට උදාහරණ විදිහට බස් රථ, දුම්රිය, ඇතැම් ප්‍රදේශවල තියෙන ඔරු, පාරු, බෝට්ටු වගේම ගුවන් යානා හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මේ පොදු වාහන නිසා අපිට සැලසෙන වාසි මොනවද කියලා. පොදු වාහන භාවිත කරාම අපිට අඩු වියදමකින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක්ට එකවර මේ පොදු වාහනවල ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම ආරක්ෂාකාරී. බඩු බාහිර ආදිය ගෙන යන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මේ පොදු වාහන නැති වුණොත් අපිට මොකක් සිද්ධ වෙයිද කියලා. අපිට ගමන් බිමන් යන්න ගොඩක් මුදල් වැය වෙනවා. ඒ වගේම අපේ කාලයත් අපතේ යනවා. එදිනෙදා අපේ වැඩ කටයුතු හරියාකාරව කරගන්න අපහසු වෙනවා. පාසල් යෑම, රැකියාවට යෑම මෙන්න මේ වගේ දේවල් નિયમિત වෙලාවට කරගන්න අපිට බැරි වෙනවා. ඒ වගේම තමයි පොදු වාහන නැති වුනහම පෞද්ගලික වාහන ගොඩාක් තියෙනවනේ. මේ පෞද්ගලික වාහන වැඩි වුනහම පාරේ එහෙම නැත්නම් මාර්ගයේ තදබදය ගොඩාක් වැඩි වෙනවා. පොදු වාහනවල ගමන් කරනකොට අපි අනුගමනය කරන්න ඕනේ කරුණු. පොදු වාහනවල පුතේ පූජ්‍ය පක්ෂයට ආබාධිත අයට ගැබිණි මව්වරුන්ට අවශ්‍ය අවස්ථාවලදී අපි අනිවාර්යයෙන්ම ආසන පිරිනමන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම බස් රථයකට හරි දුම්රියකට හරි ගොඩ වෙනවා නම් පේලියට ප්‍රවේශමෙන් ගොඩ වෙන්නත් අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම වැදගත්ම දේ තමයි අපි අපේ ගමනට සලිරන ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න ඕනේ. ඒ වගේම වාහනේ ඉඳලා පිටතට එක එක දේවල් අපි විසි කරන්නෙත් නැහැ. වාහනේ ඇතුළේදී අන් අයට කරදරයක් වෙන විදිහට වාහනේ ඇතුලේ හැසිරෙන්නෙත් නැහැ. ඊළඟට අපි කතා කරන්නේ මේ පොදු වාහනවල ඔයාලා නිතරම දකින දැන්වීම් මොනවද කියලා. ඔයාලා දැකලා ඇති මෙන්න මේ දේවල් පොදු වාහනවල ලියලා හරි අලවලා හරි තියෙනවා. පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කර ඇත. ගැබිණි මාතාවන් සඳහා වෙන් කර ඇත. ආබාධිත පුද්ගලයන් සඳහා වෙන් කර ඇත. දුන් බීම තහනම්. විනීතව හැසිරෙන්න. මෙන්න මේ වගේ දේවල් තමයි පොදු වාහනවල අපිට දක්නට ලැබෙන දැන්වීම් වෙන්නේ. ඊළඟට මෙන්න මේ ගමනාගමනයේදී මිනිස්සු කරන වැරදි මොනවද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු මාර්ග නීති අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම වාහනවල යනකොටත් පාරේ පයින් ගමන් කරනකොටත් මාර්ගයට එක එක දේවල් විසි කරනවා. ආසනවල කුරුටු ගානවා. ඒ වගේම කැලි කසල වැරදි විදිහට මාර්ගයට විසි කරනවා. නැත්තම් මාර්ගය දෙපසට විසි කරනවා. ඒ වගේම තවත් ලොකුම වැරැද්දක් තමයි අනාරක්ෂිතව වාහනවල එල්ලිලා වැරදි විදිහට ගමන් කරන එක.
සමහර අය අනවශ්‍ය විදිහට සීනුවත් නාද කරනවා. මේවා තමයි ගමනාගමනයේදී මිනිස්සු කරන වැරදි වෙන්නේ. අවසානයට අපි කතා කරන්නේ මේ පොදු වාහන ආරක්ෂා කරගන්න නම් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පෞද්ගලික වාහන වැඩි වුණොත් පුතේ අපිට අපේ ගමනාගමනය ගොඩාක් අපහසු වෙනවා. ඒ නිසා අපි මේ පොදු වාහන රැක ගන්න ඕනේ. එහෙනම් ඒවා රැක ගන්න නම් ඒ වාහනවල ආසන ඉරන්න, කුරුටු ගන්න, විවිධ දේවල් ලියන්න හොඳ නෑ. ඒ වගේම ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම નિયમિત ප්‍රවේශ පත්‍රයක් මුදල් ගෙවලා අපි ලබා ගන්න ඕනේ. මේ ඔයාලට පහතින් දැක්වෙන්නේ බස් රථයකත් දුම්රියකත් ප්‍රවේශ පත්‍රයක්. මෙන්න මේ විදිහට තමයි 4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ ගමනාගමනය කියන තේමාව නිමා වෙන්නේ. මම හිතනවා චූටි දුවල පුතාලට මේ පාඩම හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා පුංචි ඉස්කෝලේ YouTube නාලිකාව subscribe කරන විදිහට. ඔයාලා හැමෝටම බුදු සරණයි.